අයිබෝවන් කියලා පිළිගන්නවා මගේ වීඩියෝ බලන ඔයාලා හැමෝම. ඉතින් අදත් වෙනදා වගේම ඔයාලා වෙනුවෙන් අලුත් වීඩියෝ එකක් අරන් එන්න තමයි හදන්නේ. අපි වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනේ මගේ channel එක subscribe කරන්න, like එකක් comment එකක් දාලා මට සහයෝගයක් දක්වන්න. වැරදි අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් comment එකක් දාන්න. එතකොට තමයි ඔයාලට මීට වඩා ගුණාත්මක භාවයෙන් වැඩි අලුත් හොඳ වීඩියෝ අරගෙන එන්න පුළුවන් වෙන්නේ. මොකද මගේ වැරදි තව කෙනෙක්ට පෙනුනට මට සමහර වෙලාවට පේන්නේ නැති වෙන්න පුළුවන්. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මොකද්ද මේ ස්පීකර් එක කියලා බලන්න. අපි ඔක්කොටම කලියෙන් බලමු මේ බොක්ස් එක වටේ රවුමක් දාලා. ඉතින් මම ස්පීකර් එක එළියට තියාගත්තා. නැත්තම් මේ බොක්ස් එක මේ විදිහට උස්සන්න බෑ. ඔයාලට ඉක්මනින් පෙන්වන්න ඕන හින්දා. ඉතින් මේ තැන් තමයි බොක්ස් එක boom box 2 කියලා ගහලා තියෙනවා. massive sound all day long කියලා සඳහන් කරලා තියෙනවා. මෙතන චූටියට 24 hours of play time. එතකොට එක සිංගල් charge එකකින් ඔයාලට පැය 24ක් මේක සින්දු අහන්න පුළුවන්. එතකොට ඒක depend වෙනවා ඔයාලා මොන වගේ ශබ්දයකින්ද මේ ස්පීකර් එක පාවිච්චි කරන්න කියන එක මත. එතකොට IPX waterproof power bank JBL party boost. ඉතින් flip 6 එක රිවිව් කරන වෙලාවේ මම කිව්වා JBL party boost option එක ගැන. ඉතින් මේකෙත් ඒ වගේම සඳහන් කරලා තියෙනවා මේ ස්පීකරෙත් ඔයාලට තවත් ස්පීකර් ගොඩක් එක්ක එකපාර කනෙක්ට් කරලා එක ඩිවයිස් එකකින් සින්දු ප්ලේ කරන්න පුළුවන් මේ හැම පෝටබල් ස්පීකර් එකකම. ඉතින් මෙතනත් මේ පැත්තෙත් ගහලා තියෙන්නේ JBL Party Boost කියලාමයි. මෙතන සඳහන් කරලා තියෙනවා Bluetooth 5.1 කියලා. මේ පැත්තේ සම්පූර්ණ ෆොටෝ එකක් තියෙනවා JBL ස්පීකර් එකේ. ඉතින් බොක්ස් එක ගැන කතා කරලා ඉවර වෙලා ඉක්මනට මම යූසර් මැනුවල් එක එළියට ගත්තා. ඉතින් මේ මැනුවල් එකේ සඳහන් කරලා තියෙන දේවල් ටිකක් ඔයාලට ඉක්මනින් මම කියාගෙන යන්න. ඉතින් මේ බොක්ස් එකේ තියෙන්නේ charger එක විතරයි කියලා තියෙනවා. මේක 20 volt charger එකක්. charger එක ගැන විශේෂයෙන් මම ඔයාලට දෙයක් කියන්න ඕනේ. මේක 20 volt charger එකක්. සින්දු අහන වෙලාවට ඔයාලා මේ ස්පීකර් එක charger එකට plug කරලා තිබ්බොත් එහෙම ස්පීකර් එකේ වොට් ගාන 40ක් වෙනවා. එහෙම නැත්නම් මේකේ බැටරි පවර් එකෙන් ඔයාලා සින්දුවක් ඇහුවොත් එහෙම ඒක 30 වොට් වලට තමයි මැක්සිමම් ඔයාලට යන්න පුළුවන් වෙන්නේ. ඒක ගැන විශේෂයෙන් කියන්න ඕනේ කියලා හිතුවා. එතකොට මෙතන Bluetooth pairing play බටන් ටික සඳහන් කරලා තියෙනවා. party boost කියලා තියෙනවා. ඉතින් ඕන ස්පීකර් ටිකක් එක්ක මේක කනෙක්ට් කරලා යන්න පුළුවන් එකපාර. එතකොට මොබයිල් ඇප් එක ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් කියලා තියෙනවා Play Store එක හරහා. charging indicator එකක් තියෙනවා. ඒ වගේම මෙතන power bank option එක තියෙනවා කියලා තියෙනවා. waterproof IPX7 කියන water resist එක තියෙනවා. ඉතින් 30 minute 1 meter ගැඹුරට ඔයාලට මේ ස්පීකර් එක දාලා අරගන්න පුළුවන්. ස්පීකර් එකට මොකුත් වෙන්නේ නැහැ. ඉතින් user manual එක ගැන කතා කරලා ඉවරලා මේ ස්පීකර් එක ගත්තා. මේක තමයි boom box 2 කියන ස්පීකර් එක. මේක ගැන විශේෂයෙන් දේවල් ටිකක් කියන්න තියෙනවා. මේ තමයි passive radiators දෙක දෙපැත්තෙම තියෙන්නේ passive radiators දෙකක්. එතකොට මෙතන flip 6 එකේ වගේම party boost mode එක, volume down button එක, power on button එක, bluetooth pairing button එක, එතකොට volume වැඩි කරන එක, play and pause button දෙක තමයි තියෙන්නේ. එතකොට මෙතන හොඳ grip එකක් තියෙනවා. plastic තමයි build එක. මේක තනිකර plastic. මෙතන boom box 2 කියලා සඳහන් කරලා තියෙනවා. මේ දෙපැත්තෙම තියෙන්නේ passive radiators දෙක. rubber එක ගලවපුවම තමයි ඔයාලට පුළුවන් වෙන්නේ මේකට ඉන් කරන්න පුළුවන් මොනවද කියලා බලා ගන්න. එතකොට AUX in එකක් තියෙනවා. USB port එකක් තියෙනවා. ඉතින් charger එක connect කරන port එක තියෙනවා. එතකොට තව USB එකක් තියෙනවා. ඒක මේකේ software update මොනවා හරි කරනවා නම් ඒ වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන් USB port එකක් තමයි තියෙන්නේ. මෙන්න මෙතන තමයි charging indicator එක තියෙන්නේ. ඔයාලට පේනවා ඇති කියලා හිතනවා. මේ ස්පීකර් එක මෙහෙම තියාගෙන ඔයාලට විශේෂ දේවල් ටිකක් මේ විදිහට කියන්න හිතුවා. ඒ තමයි මේක AC එකට ප්ලග් කරලා දිනනකොට වොට් 40ක් තමයි ඔයාලට අවුට්පුට් එක ගන්න පුළුවන්. ඉතින් බැටරියෙන් මේකේ පෝටබල් ඔයාලා කොහේ හරි අරගෙන ගිහිල්ලා සින්දුවක් අහනවා නම් වොට් 30ක් තමයි අවුට් වෙන්නේ බැටරි පවර් එකෙන්. මේ ස්පීකර් එක මෙහෙම තියාගෙන ඉක්මනින් දේවල් ටිකක් කියන්නම්. ඉතින් මේක ගැන විශේෂයෙන් ඔයාලට කියන්න ඕනේ අඟල් 4 woofers දෙකක් තියෙනවා. එතකොට 0.75 අඟල් ටියුටර්ස් දෙකක් තියෙනවා. ඔයාලා AC එකට මේක ප්ලග් කරලා තියදී වොට් 40ක් අවුට් වෙනවා. බැටරි මෝඩ් එකෙන් පාවිච්චි කරනකොට වොට් 30ක් තමයි ඔයාලට මැක්සිමම් ගන්න පුළුවන්. පවර් ඉන්පුට් එක තියෙන්නේ. ඒ කියන්නේ මේකේ charger එක 24V 4.2 amperes වලින් තමයි තියෙන්නේ. ලියෝන් පොලිමර් බැටරි එකක් තියෙන්නේ 72.6 watt hour. බැටරි charging time එක 6.5 hours වලින් තමයි තියෙන්නේ. ඉතින් මේ ස්පීකර් එකේ දිගපළල කිව්වොත් මේ පැත්තට අඟල් 19යි මේ පැත්තට අඟල් 7මාරක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට අරගෙන යන්නත් ලේසි මේ ස්පීකර් එක.
ඒකට ඔයාලට අරගෙන යන්න පුළුවන් කිසිම ගාණක් නැතුව. එච්චර ලොකු බරක් තියනවා කියලා පේන්නේ නැහැ. කිලෝ 5.7ක් තමයි මේකේ බර තියෙන්නේ. ඉතින් හම්බ වෙමු මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින්. මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්නයි හදන්නේ. තවත් මම ස්පීකර් රිවිව් එකක් තමයි ඊළඟට අරන් එන්නේ. ඉතින් subscribe කරලා like එකක් comment එකක් දාලා තියාගන්න. අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්නම්. ඊළඟ වීඩියෝ එකත් මොකක්ද කියලා බලන්න subscribe කරන්න අමතක කරන්න එපා.